ලෝකයේ සියලුම රාජ්‍ය නායිකාවන්ට පාර පෙන්වූ ලාංකේය අභිමානය. ඔබ දන්නවද? කාන්තාවකට රටක් පාලනය කරන්න පුළුවන් කියලා මුළු ලෝකයටම එය ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ අපි බව. You are the first woman prime minister in the world. Does this have any effect? Do you think it makes your influence less strong or more strong? I should say more strong. ඇමරිකාව එංගලන්තය වැනි දියුණු රටවල් පවා කාන්තාවකට රටක ඉහළ තනතුරක් ලබා දීම පිළිබඳව හිතලවත් තිබෙ නැති කාලෙක වර්ෂ 1960 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය විදිහට දියුරුම් දෙනවා. එදා ජාත්‍යන්තර මාධ්‍යමය හැඳින්වූයේ විස්මයක් විදිහටයි. මෙලෙස ඇය පිරිමි පාර්ශවයේ රජ කළ ලෝක දේශපාලන කරළියට පිවිසියා. කාන්තාවකට මෘදු හදවතක් වගේම යකඩ වැනි ශක්තිමත් තීරණ ගැනීමේ හැකියාවක් තියෙන බව ඇය ඔප්පු කළා. මේ නිසයි ලෝකය ඇයව The Iron Lady of ලංකා ලෙස හැඳින්වුවේ. ඇයගෙන් පසුව තමයි මාග්‍රට් තැචර්, ඉන්දිරා ගාන්ධි වැනි නායිකාවන් ලෝක දේශපාලනයට පිවිසුනේ. සැබෑ කාන්තා නිදහස සහ බලගැන්වීම ගැන කතා කරනකොට ශ්‍රී ලංකාව තැබූ මේ අඩිතාලම මුළු මහත් ලෝකයටම ආදර්ශයක්. ඉතින් මේ කාන්තා දිනයේදී අපි ආඩම්බර විය යුත්තේ අපේ රටේ කාන්තාවන්ට එදා සිටම තිබූ ඒ සුවිශේෂී නායකත්ව හැකියාව ගැනයි.